කාබන් කියන මූලද්‍රව්‍ය ස්වභාවයේ පවතින ආකාර කිහිපයක් තියෙනවා. අඟුරු, ගල් අඟුරු, දැලි, ෆුලරින්, දියමන්ති ඒ වගේ ආකාර කිහිපයක්. මේකෙදි අපිට හදාගන්න තියෙන්නේ මිනරල් ගැනයි දියමන්ති ගැනයි. මේ මිනරල් කියවල සහ දියමන්ති වල දෙකේම තියෙන්නේ සහසංජ බන්ධන තමයි. මේකේ සහසංජ බන්ධන දුර්වලයි, මේකේ සහසංජ බන්ධන තා ප්‍රබලයි. මේක සැහැල්ලු සහ සුලභ වෙලා තියෙන්නේ මිනරල්. හැබැයි දියමන්ති ඉතාම ශක්තිමත්, ඉතාම දුර්ලභයි, ඉතාම වටිනාකමින් වැඩි. මේ මිනරල් මේ විදිහට සැහැල්ලු බවක් ලැබිලා තියෙන්නේ මෙවුවා පොළව යට අඩු උෂ්ණත්ව අඩු පීඩන ලක්ලා තියෙන නිසා. නමුත් දියමන්ති මෙච්චර ශක්තිමත් වෙලා තින්නේ. ඔයගොල්ලෝ දන්නවා ස්වභාවයේ තියෙන ඝනත්වය වැඩිම ද්‍රව්‍ය ශක්තිමත්ම ද්‍රව්‍ය දියමන්ති. මෙවුවා අධික උෂ්ණත්ව සහ අධික පීඩන ලක්ලා තමයි මේ දියමන්ති හැදෙන්නේ. ඉතින් පුතේ ඔයාලා මේ සැහැල්ලු සුලභ මිනරල් වෙන්න එපා. තාම වටිනා ශක්තිමත් දියමන්තියක් වෙන්න. ඔයාට ජීවිතේන ප්‍රශ්න, ගැටලු, ඔයාට එන පීඩාවන්, ආදක අභියෝග දරා ගන්න. ඔයාට මේ දියමන්ති වලට ඔයාට පුළුවන් නම් ඔරොත්තු දෙන පීඩන වලට අද ඔයාට ජීවිතේන මුදල් ප්‍රශ්න වෙන්න, ගෙදර ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ හැම ප්‍රශ්නයකටම ඔයාට පුළුවන් නම් සාර්ථක මුහුණ දෙන්න. ඉවෙන් පලා යන්නේ නැතුව ඔයාට යම් දවසක ඔයාගේ අනාගතයේ මේ දියමන්තියක් තරම්ම වටිනාකමක් එයි.